මං හදන පෝක් කරේක රස නිසා ඉතින් මට හිතුණා ඔයගලන්ටත් කියන්න මං කොහොමද හදන්නේ කියලා. මුලින්ම මම මේ භාජනයක් ලිපේ තියලා පොල් තෙල් එකතු කරගෙන තියනවා. ඒකට ලුණු ගෙඩියක් මම එකතු කරගෙන තියනවා කපලා. ඊට අමතරව ඒකට රම්පේ එකතු කරගෙන මේ විදිහට තෙලෙන් ටිකක් බැදගෙන ඊට පස්සේ මේකට එකතු කරන ಜಾති තව මං පෙන්නන්නම්. සුදුලුණු අමු ඉඟුරු චොප් කරලා තියෙනවා. ඒ වගේම අමු මිරිස් තියෙනවා. කරදමුණු කරාබු නෙඩි ටිකක් තලාගෙන තියෙනවා. ඒ වගේම කුරුඳු මම ඊළඟට එකතු කරන්නේ කුරුඳුයි මේ තලාගත්ත කරදමුණු කරාබු නෙඩි ටික. ඒකත් තෙලෙන් බැදගෙන මේ වගේ පොඩ්ඩක් හැඳි ගාලා ඊට පස්සේ මම ඊට කලින් මට කියන්න අමතක වුණා සීසන් එන දාලා තියෙනවා පෝක් ටික ලුණු ඒ වගේම සියඹලා ඉස්ම වලින් ටිකක් දාලා තියෙනවා මේකට සියඹලා ටික සියඹලාට 10ක් විතර මම අරගෙන තියෙනවා. මොනවාද ගම්බිරිස් දාලා තියෙනවා. ඒකෙන් තමයි සීසන් වෙන්නේ. මිරිස් කුඩු ටිකක් බදපු මිරිස් කුඩු ටිකක් දාලා තියෙනවා. ඊට අමතරව දැන් මම මේ එකතු කරන්නේ තෙලට කළු කුඩු බදපු 3-5 කුඩු මේස සමා වෙන තේ හැඳි 3ක්. තේ හැඳි 3ක් දාලා තියෙන කහ පොඩ්ඩක් දානවා. ඊට පස්සේ අමු 3-5 කුඩු තේ හැඳි එකමාරක් එකතු කරනවා. ඊට පස්සේ මිරිස් කුඩු අර අපි දැන් කලින් සීසන් එකත් හැන්දක් දාලා තිබුණ නිසා බදපු මිරිස් කුඩු මේකට මං නිකන් මිරිස් කුඩු තේ හැඳි දෙකක් එකතු කරලා ඊට පස්සේ සුදුලුණු අමු ඉඟුරු අමු මිරිස් එතනින් ගියාම කරපිංචා ඒව එකතු කරගෙන හැඳි ගා ගන්නවා. මේකේ මගේ ඇත්තම විශේෂත්වය කියන්නේ මම මේකට කරපිංචෙම ටිකක් වැඩිපුර එකතු කරනවා. මොකද ගුණ නිසා මේ සුදුලුණු අමු ඉඟුරු ඒ වගේ දේවල් අපේ ඇඟට අවශ්‍ය හින්දා. මේකේ ඇත්තම හතරෙන් එකක්ම මගේ තියෙන 3-5 ඔය සුදුලුණු අමු ඉඟුරු ලුණු කුරුඳු ඒ වගේ දේවල් වලින් තියෙන නිසා ඇත්තම මේක රස වගේම ගුණවත්. ඊළඟට අපි බලමු මොකද එකතු කරන්නේ. දැන් අපි ඊට පස්සේ පෝක් ටික එකතු කරනවා. හොඳට අතින් කලවම් කරලා පෝක් ටික අපි භාජනයට එකතු කරලා මද ගින්දරේ තමයි මේ වෙලාවේ තියෙන්නේ. ගින්දර අඩු කරලා තියෙන ලිපේ. ඊට පස්සේ අපිට පෝක් ටිකට තව ගම්බිරිස් ටිකක් ඉතුරු වෙලා තිබුණා. ගම්බිරිස් ටිකත් දාගත්තා. ඊට පස්සේ අපි බලමු මොනවාද එකතු කරන්නේ කියලා. සමාවෙන කරපිංච නෙමෙයි කොත්තමල්ලි කොළ. කොත්තමල්ලි කොළදී මම මේක හදනකොට මුලින්ම එකතු කරනවා. මොකද මේකේ රසය සුවඳ දෙකම තියෙන නිසා ගුණය තියෙන හින්දා මම කොත්තමල්ලි කොළ ටික එකතු කරගෙන හැදිගා. ඊට පස්සේ මේකේ වතුර බිඳුවක්වත් දාලා නැහැ. දැන් මම දානවා ඉතුරු වෙලා තියෙන සියඹලා ඉස්ම ටික. ඒ ටික දාලා ඊට පස්සේ හොඳට හැදි ගන්නවා. මම මේක ඇත්තටම කිව්වොත් මද ගින්දරේ මම වතුර දාන්නේ නැතුව තමයි මුලින්ම මේ භාජනේ වහන්නෙත් නැතුව තමයි මද ගින්දරේ මේක පොඩ්ඩක් කුක් කරගන්නේ. ඊට පස්සේ එහෙම විනාඩි 5ක් 10ක් විතර කුක් කරගෙන වහනවා. වහුවට පස්සේ දැන් අර ඒ උනන වතුර තියෙන ඒ වතුරෙන් විනාඩි 10ක් විතර තව මේක ඉදෙන්න තියලා ඊට පස්සේ බලන්න දැන් ඒ වතුරෙන් තමයි දෙන්නේ. එතකොට තමයි කෑම මේවේ රස එන්නේ. එතකොට තමයි අපි එකපාරටම වතුර දැම්මම මේකේ රසක් දැනෙන්නේ නැහැ. ඔන්න දැන් මේ පේන තෙල් පෑදිලා තියෙන්නේ හොඳට. වතුර බිඳුවක්වත් මම ඇඩ් කරගෙන නැහැ. අර වහලා තියෙන උනන වතුර ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ තමයි මම වතුර එකතු කරගන්නේ මේකට. ඒත් මහා ගොඩාක් එකතු කරගන්නේ නැහැ. දැන් හැඳි ගාලා ඊට පස්සේ ඊට පස්සේ වතුර ටික එකතු කර ගන්නවා. ඉස්සෙල්ලා මේ පෝක් ටික සීසන් එන්න දාලා තිබිච්ච භාජනේම මම වතුර දාලා තියෙනවා. වතුර ටිකක් මොකද ඒක 3-5ම තියෙන නිසා. ඊට පස්සේ ඒක මම පෝක් එකට එකතු කරගෙන බලමු. ඊට පස්සේ ඒක මම දැන් මේ විදිහට පෝක් එකට එකතු කරගෙන ඒත් භාජනේ වහන්නේ නැතුව හොඳින් හැඳි ගාලා භාජනේ වහන්න නැතුව ගින්දර වැඩි කරලා ගියා ගන්නවා. විනාඩි 15ක් විතර වගේ තියෙනවා. ඊට පස්සේ මම ඇත්තටම ගොඩක් මේක හින්දලා පාන් වගේ දෙයක් කනවා නම් ඉතින් ගොඩක් මේ හින්දන්නේ නැහැ. ඒත් මම නම් කැමති මේක හින්දලා කන්න. ඉතින් මේ හැදුනාට උයලා ඉවරනාට පස්සේ පෝක් එක තමයි. ඉතින් ඇත්තටම ලස්සනයි. මම ආයි කොත්තමල්ලි කොළ ටිකක් උඩින් දාගෙන තියෙනවා. ඇත්තටම ඉතාමත් රසවත් පෝක් කරි එකක් තමයි මේක. ඔයගලන් කැමති කෙනෙක් ඉන්නවා නම් හදලා බලන්න.